ඒකින්ද මේ බොරුවට ඕකෙන් බේරෙන්න මේ අපිට ඕක හොයලා දෙන්න අනේ අපිට කිව්වොතින් අපි කරන්නම් අපිට නිල වශයෙන් දෙන්න ලිඛිතව දෙන්න ඒ කතා බයිලා එපා. ඒකින්ද තමුන්නාන්සේට මම එක දෙයක් කියන්න. තමුන්නාන්සේ යන්න අද හවසට මාදිවැල අර නිල නිවාස වලට හරිද දැන් මාදිවැල නිල නිවාස වලට ගිහිල්ලා ආණ්ඩුවේ තියෙන වාහන ටික බල්ලෙන් තමුන්නාන්සේට තියෙන්නේ අන්න ඒක කරන්න. ඒකින්ද මේ මට ටෝක් දාලා මේ මගෙන් ප්‍රශ්න අහන්න නෙමෙයි තියෙන්නේ. එහෙම කරන්න ඕන නම් තමුන්නාන්සේ එහෙනම් අපිට බාර දෙන්න ඔය විමර්ශන කටයුතු. ඒකින්ද තමුන්නාන්සේලාට දැන් තියෙන්නේ ඔබතුමයි මෙතන ඔතන ඉන්න අපේ ඉන්න මේ සභානායකතුමාවත් අරගෙන මාදිවැලට යන්න මාදිවැල ගිහිල්ලා ඒ මාදිවැල තියෙන වාහන ටික ෆොටෝ අරගෙන තමුන්නාන්සේලාම පරීක්ෂණය කරන්න. හරිද? හරිද මේකින්ද මේ මට යන්න උවමනාවක් නැහැ. මට මාදිවැල ගෙදරක් නැහැ. මට මාදිවැල ගෙදරක් තියෙනවා නම් මං යනවා. මම යනවා මගේ ගෙදර. තමුන්නාන්සේට මාදිවැලට මම මගේ ගෙදරට යන්න. හරිද? ඒක අනේ ගරු ඇමතුමා ඕක අනිත් එක තමයි අද යන්න එපා මං කිව්වට. ඒ මොකද දන්නවද? අද තිබ්බොත් මේ නිකන් ඕම කියන්න බෑ. හරිද? එන්න කියනවා බෑ කියනවා. හරි එහෙම බලමු. අපි නම් චෝදනාවක් කරනවා නම් මෙන්න අහවල් වාහනේ මෙන්න නම්බරේ අහවල් දර තිබ්බයි කියලා. නිකන් වැඩක් නෑනේ. නැත්තම් එන්න. මමත් කියන වෙලාවක් අපි දෙන ගිහලා බලමු. ගරු මන්ත්‍රීතුමා හර්ෂන්. හරි. හරි සංවිධායකතුමා ඕක ඔබතුමා ඔය මොන කතා කිව්වත් අද නම් යන්න එපා. මොකද අද ගියොතින් එහෙම අද වාහන ටික ඔක්කොම හංගලා තියාගනි. ඒකින්ද අද යන්න එපා. ඔබතුමා මටත් නොකිය යන්නකෝ. හරිද? මටත් නොකිය යන්න දක්ෂ විදියට යන්න. ගිහිල්ලා ඒක ටික බලන්න. මොකද තමුන්නාන්සලාට ඒ පාලනයක් කරන්න තියෙනවානේ. ඒකින්ද ඉතා පැහැදිලිවම අපේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම වීඩියෝ කරලා තියෙනවා. ඒ වීඩියෝ ටික තමුන්නාන්සලට ලැබෙන්න සලස්වන්න. ඒක කරන්න කිසි ගැටලුවක් නැහැ. ඒකින්ද ඒ කටයුත්ත කරන්නම්. නමුත් ඒකත් අපිට බාර දෙන්න එපා. දැන්වත් තේරුම් ගන්නකෝ. අපි නෙමෙයි ආණ්ඩුවේ ඉන්නේ තමුන්නාන්සලා. මේ මොකද්ද මේකේ තේරුම? මේ බොරු විකාර නෙමේ කරන්නේ. මේ ඔක්කොම මේ ප්‍රසිද්ධියට තමුන්නාන්සලා ප්‍රසිද්ධියට යට වෙලා මේ හැම දෙයක්ම මේ ප්‍රසිද්ධියට කරනවා. ඒ ප්‍රසිද්ධියට කරන එක නෙමෙයි. මේක කිසි ගැටලුවක් නෑ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිවසක් දැන් මට පෞද්ගලිකව ඕනේ නෑ. මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නිල නිවසක් අවශ්‍ය නෑ. මොකද මට කොළඹ නිල නිවසක් තියෙනවා. අපේ ප්‍රතිපත්තීන් වලට සහ මුලින්ම විරුද්ධ අය ඒ ප්‍රතිපත්තීන් ගැන විවේචනයක් කරනවා නම් කරන්න ඕනකම තියෙන්නේ තමන් ඒ ප්‍රතිපත්තිය දරනවා. තමන්ගේ පාලනයන් වලදී ඇති තරම් නිල නිවාස නාස්ති කරලා ඇති තරම් වංචා දූෂණ කරලා ඇති තරම් සම්පත් නාස්ති කරලා ඒ ඔක්කොම කරලා ඉවරලා දැන් අපි අපේ උමනාවක් මත සහ අපි ජනතාවට වග කියන පිරිසක් විදියට රට බංකොලොත් වෙලා තියෙන අවස්ථාවකදී අපි ගත්ත තීරණ ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි අපි අධිසුඛෝභෝගී වාහන පාවිච්චි කරන්නේ නැහැ කියලා කියන්නේ අපිට වැඩි යන්න බැරි කමක් නිසා නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම පෞද්ගලිකව ඒ වගේ යාන වාහන තියෙන මන්ත්‍රීවරුත් මෙතන අපේ ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ඒක මාර නෑ. අපිට කොහොමද වාහන ඉස්සර ඉඳන් ෆොටෝ ගහලා හදාගන්න පෞරුෂයක් ඕනේ නෑ. අපි එච්චර ලොස් නෑ. ලොකුම තියෙන Mercedes series එකේ ඉස්සරහා ෆොටෝයක් ගහගන්න BMW 7 series එකක් ඉස්සරහා ෆොටෝයක් ගහලා අපිට පිස්සු නෑ එහෙම. ඒ වගේම තමයි ඒ නිසා අපිට මාර නෑ ඒවා. තිබුණත් එකයි නැතත් එකයි. නමුත් දැන් අපි හදාගත්ත ප්‍රතිපත්තීන් නිකන් අර මේ ඕගොල්ලෝ මාදි වෙලත් ඉන්න එපා. ඕගොල්ලෝ මන්ත්‍රීවරුන්ටත් නිල නිවාස ඕනේ නැහැ. කවුද මේ කියන්නේ? එයාට නිල නිවාසයක් තියෙනවා කොහොනේ? අපි දන්නා විපක්ෂ නායකතුමා නිල නිවාසයක් තියෙනවා. රාජපක්ෂ පවුල එකද? ඒ රාජපක්ෂ පවුලට මක් හරි එකක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ ගරු සභාපතිතුමීනි අපි කරන කැපවීම තමන් ඊට වඩා වැඩි කැපකිරීමක් කරන කෙනෙක්ට අපි කැමති ඒ විවේචන බාර ගන්න. හැබැයි කරන්න තියෙන හැම නාසියම කරලා හැම විනාශෙම කරලා ඊට පස්සේ අරගෙන වෙලා කියනවා අපේ මන්ත්‍රීවරුන්ට නිල නිවාස අපේ ඇමතුරුන්ට නිල නිවාසෙ ඉන්න බැරි කමක් නැහැ. ඒගොල්ලෝ most suitable. ඒගොල්ලෝ බොහොම අවංක ජෙනුයින් විදියට මේ දේශපාලනය කරලා පාපුව කට්ටිය. අපි දන්න කොළඹ කිරුළපනේ ගෙවල් තියෙන ඇමතිවරු මම විදන් නියෝජ්‍ය ඇමති දෙනකොට ගරු සභාපතිතුමනි මම නම කියන්න හොඳ නැහැ ඇමතුමා තාම ඉන්න නිසා හිටපු තැපැල් ඇමති කෙනෙක් කිරුළපනේ ගෙදර තියෙනවා. එයා නිල නිවාසයක් ගත්තා. නිල නිවාසේ ගන්නකම්
ඔය 2003 කාලේ දුන්නා මට මතකයි රුපියල් ලක්ෂයක් දක්වා දුන්නා ඇමති කෙනෙක්ට නිල් නිවාසය එනකම්. මොකක්ද වුනේ? Tamanට නිල් නිවාසය ලැබුණේ මාස 3ක් පරක් වෙලා කියලා Taman හිටපු ගෙදරට අර රුපියල් ලක්ෂ ගත්තා. ඒ වගේ තුට්ටු දෙකේ පොරවල් ඕගොල්ලන් එක්ක ඉන්නවා. ඔක්කොම එහෙම වෙන්න පුළුවන්. ඔක්කොම වෙන්න පුළුවන්. මම ඒක කියනවනේ. ඕගොල්ලන් එක්ක ඉන්නවා. ඒක කියන්න මම බය නැහැ. ඒ නිසා අපිත් එක්ක නැහැ. අපිත් එක්ක ඉන්න බෑ. ඒ නිසා මම කියන්න හැදුවේ ඒකයි. අද මම කියන්නේ මාදිල නිවාස සම්බන්ධ අපි කතානායකතුමාටත් කිව්වා. ඒ නිවාසය ඇත්තටම අලුත් වැඩි ආවිය යුතුයි. ඒ අලුත් වැඩිය මම මේ කියන්න හැදුවේ අපි කරන කැපවීම නිකන් කෝචොක් කර. ඒ කියන්නේ මට තේරෙනවා මේ මෙන්ටැලිටි එක මොකක්ද කියලා. හරිද? එයාට නිල් නිවාසයක් තියෙනවා. එයාට නම් කොළඹ ගොඩක් ගෙවල් තියෙනවා. ගරු කතානායක සභාපතිතුමනි. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේකයි අපි කරන කැපකිරීමේ පරමාර්ථය අපි දන්නේ. ඒක තේරුම් ගන්න බැරි එක ඔබතුමාලගේ ප්‍රශ්නයක්. හැබැයි නිකන් ඒක ජෝක් කරන්න අපි ඒක ප්‍රචාරට කරන දෙයක්. නෑ එහෙනම් 1994 ඉඳන් මේක ප්‍රචාරයට වෙන්න ඕනේ. 94 ඉඳන්ම ප්‍රචාරයට එන්න ඕනේ. ඉතින් මිනිස්සෙක් තමන්ගේ ජීවිත කාලෙම දෙයක් කරනවා නම් ඒක ප්‍රචාරයට වෙන්න බෑ. ඒ නිසා අද ඔබතුමාට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමාලා විවේචනය කරන්නේ ඔබතුමාලා පිළිගන්නේ ඔබතුමාලා කරමින් ඉන්න දේවල්ම තමයි. ඔබතුමාලා කැමති දේවල් තමයි ඔබතුමාලා අපිට විවේචනය. ඒක තමයි ඔබතුමාලට ඒක අදාළ නෙමෙයි. ගරු ඒ නිසා අපිට ගරු සභාපතිතුමීනි අපිට නම් ලැජ්ජාවක් තියෙනවා මහජන මුදල් නාස් කිරීම සම්බන්ධ. අපි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටු එකේදී ගරු කතානායකතුමාගේ එතුමාගේ යෝජනාවක් අනුව එතුමා යෝජනා කළා. මොකද පාර්ලිමේන්තුව වගේ කියනවා ජනතාවට ඔක්කොටම වඩා අපි 225 දෙනා විතර ජනතාවට වගේ කියන්නේ මම හිතන්නේ වෙන කවුරුවක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ වුණත් මුදල් පරිපාලනය හරියාකාරව සිද්ධ වෙනවද කියන එක බලන්න ඕනේ. ඒ නිසා අපි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටු එකේ ඩිසිෂන් එකක් ගත්තා. මොකක්ද මේ ඔඩිට් එකක් කරා. දැන් මම හිතන්නේ ඔඩිට් එක කරගෙන යනවා. දැන් අපි කතානායකතුමාගෙන් අපි ලිඛිතව ඉල්ලුවා ඕනම කෙනෙක්ට ඉල්ල ගන්න පුළුවන්. මේ කතානායකතුමාලා කොහොමද මේ පහුගිය කාලේ තමන්ගේ වියහිදම් කරේ කියලා. මොකද ගරු සභාපතිතුමීනි දැන් මෙතන තියෙන දේ තමයි පාර්ලිමේන්තුව ආදර්ශමත් නොවි අපි කොහොමද රට ආදර්ශමත් කරන්නේ. මේකට දැන් සමහර ටෙලිවිෂන් නාලිකාවල දාන්නේ රට හදන තැන කියලා. මේ ඔඩිට් එකෙන් ආපු දේවල් හිටපු කතානායකතුමා පාවිච්චි කළ තිබෙනවා ගරු සභාපතිතුමනි 2024 ජනවාරි 1 ඉඳලා 2024 සැප්තැම්බර් 24 දක්වා ගරු මන්ත්‍රීතුමනි වාහන 9ක් පාවිච්චි කළ තිබෙනවා හිටපු කතානායකතුමා. එතුමාගේ මාස 9 ෆියෝල් කොස්ට් එක විතරක් මිලියන් 33යි. ලක්ෂ 334යි. මාස 9ට. ඒ කියන්නේ සාමාන්‍ය එක මාසයකට ලක්ෂ 40කට ආසන්න එතුමා තෙල් ගහලා තියෙනවා. ඊට පස්සේ ගරු සභාපතිතුමීනි හිටපු නියෝජ්‍ය කතානායකතුමා. එතුමා වාහන 6ක් පාවිච්චි කරලා තිබෙනවා. ලක්ෂ 135යි මාස 9ට එතුමාගේ තෙල් බිල. ඊට පස්සේ හිටපු DCC එතුමාගේ තෙල් වාහන 4ක් පාවිච්චි කරලා තියෙනවා. ලක්ෂ 72යි ගරු සභාපතිතුමී. එතකොට මේ තමයි තෙල් වලින් ගත්තොත් දැන් අපි ඒකම ගත්තොත් එහෙම වර්තමාන කතානායකතුමා නියෝජ්‍ය කතානායකතුමා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය ගත්තා. මෙතන තිබෙනවා ගරු සභාපතිතුමියනි 2025 ජනවාරි 1 ඉඳලා ජනවාරි 31 දක්වා වර්තමාන කතානායකතුමාගේ තෙල් වියදම 2,18,000. කලින් කතානායකවරයා සාමාන්‍යයෙන් ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක් මාසෙකට. වර්තමාන කතානායකතුමා 2,18,000. ඒ වගේම හිටපු වර්තමාන නියෝජ්‍ය කතානායකතුමා එතුමා කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් 23,000 තෙල් වියදම. වර්තමාන නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමී 81,000යි තෙල් වියදම. ඒ නිසා ෂෙඩ් එකක් කරාද කියලා තමයි හොයන්න වෙන්නේ දැන් හිටපු කට්ටිය. ජගත් විධාන මන්ත්‍රීතුමාගේ බස් වල තෙල් ටිකක් ගහ ගන්න තිබ්බා. ඒ නිසා මෙන්න මෙහෙම තමයි ගරු සභාපතිතුමනි මේගොල්ලන්ගේ වියහිදාන ලයිස්තුව තියෙන්නේ. ඉතින් මේවා කියනකොට අපි නිකන් අර අපිට කිසිම අත්කිල මතානියෝගයක් නැහැ. අපි අපේ සල්ලි වලින් අපිට සල්ලි තියෙනවා නම් ඒවයි විනෝද වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ මිනිස්සු ඕන වාහනයක් ගත්තාම අපිට මොකද තමන්ගේ සල්ලි වලින්. මේගොල්ලෝ ගරු සභාපතිතුමනි මම මේ කියන්න හිතුවේ නැහැ. නමුත් දැන් මේ අර මේ කියන්නේ මේ
ජනතා අපේ රටේ ජනතාවගෙන් ලක්ෂ 156ක් ඉන්නේ ආර්ථික වශයෙන් අසරණ වෙච්ච දුප්පත් මිනිස්සු ඉන්නේ. එහෙම රටකනේ දැන් මේ ලක්ෂ 334ක තෙල් ගහන්නේ මාස 9කට. ඒ වගේම ගරු සභාපතිතුමීනි මෙතන තිබෙනවා ඒත් හිටපු කතානායකලාගේ මොකද මේගොල්ලෝ ඉන්නේ හරිම ෆුල් සූට් ජෙන්ටල්මන් වගේ ඉන්නේ. හැබැයි හැම දෙයක්ම කරන්නේ කන්නේ බොන්නේ ඔක්කොම කරන්නේ. ගෙදරට ගෙනියන්නේ මේ මිනිස්සුන්ගේ සල්ලි. ඔබතුමාට බලන්න මේ තියෙන්නේ ගරු කතානායක ගරු සභාපතිතුමීනි monthly food item cost honorable speaker official account 2023 and 2024 මම හැන්සාට් කරනවා. මේ බලන්න ලක්ෂ 26යි බංගලෝ එකේ කෑම වේද. ඊට පස්සේ ඒ 2023 2024 ලක්ෂ 32යි. මෙතන පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා. මොකක්ද මෙතනින්? තුමාගේ කාලය අවසానයි ගරු මන්ත්‍රීතුමා. තව විනාඩියක් දෙන්න. හරිද? ඉතින් ඒ නිසා දැන් මෙතන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සමහර සේවක මහතුරු දන්නවා මේ පාර්ලිමේන්තුවට අයිති කෑම ඒ අමුද්‍රව්‍ය පවා ඊටාම නින්දිත ආකාරයට බිල් දාලා ගෙනියනවා ගෙවල් වල. මේ හිටපු ලොක්කෝ, හිටපු කතානායකලා, හිටපු නියෝජ්‍ය කතානායකලා. ඒ තරම් තර්ඩ් ක්ලාස්